කොහොමද තාරක ෆස්ට් එකේ රිසල්ට් එක? B2යි C එකයි සර්. B2යි C එකයි. C එක මොකටද? C එක කෙමිස්ට්‍රි සර්. මේ පාර MCQ කීයද? 44යි සර්. මගේ සාමාන්‍යයෙන් පේපර් එකකට වැඩිම ලකුණු කීයද ඇවිල්ලා තියෙන්නේ? 62. විනාඩි 3ක් අරන් කරන MCQ සාමාන්‍යයෙන් අපි පාස් පේපර් එක තප්පර 4න් 5න් ගොඩදාලි ඉවරයි. අද ඔයාලත් එක්ක මේ පොඩි මේ වීඩියෝ එක කරන්නේ අපේ පන්තියෙන් විහිවෙච්ච සුවිශේෂී ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් ටිකක් මට සුවිශේෂී ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් කතා කරන්න. ප්‍රමුඛ පෙළේ රෑන්ක්ස් අතරේ මේ රෑන්ක් එක පොඩ්ඩක් සුවිශේෂී. පොඩ්ඩක් නෙවෙයි ඇත්තටම ගොඩක් සුවිශේෂී. මම ඉස්සෙල්ලාම මම හඳුන්වලා දෙන්නම් මේ ඉන්නේ තාරක මාතර දිස්ත්‍රික්කයේ මෙවර මොරටුව සරසවියට තේරීපත් වෙනවා. A3ක් ලබාගෙන ගණිතංශයෙන් මේ තාරක මේ කරන්නේ ෆස්ට් ෂයි එක නෙවෙයි සෙකන්ඩ් ෂයි එක. කොහොමද තාරක ෆස්ට් ෂයි එකේ රිසල්ට් එක? B2යි C එකයි සර්. B2යි C එකයි. දැන් තාරක මම එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් දැන් අපි අහන ප්‍රශ්න තමයි B2යි C එකයි ගිහම එකපාර නිකන් එන ප්‍රශ්නේ තමයි C එක මොකටද? C එක කෙමිස්ට්‍රි සර්. C එක කෙමිස්ට්‍රි. මම ඒකයි ඔයාලට කිව්වේ මේක ටිකක් සුවිශේෂී ප්‍රතිඵලයක් කියලා. තාරක මගේ තියරි පන්තියට ඇත්තටම සහභාගී වෙන්නේ නැහැ. මුලින් ඉඳලා සහභාගී වෙච්ච දරුවෙක් නෙවෙයි. තාරක ඩිවිෂන් එකකද පේපර් ක්ලාස් එකකද? පේපර් ක්ලාස් එක. තාරක මට එතන ඉඳන් නිකන් ඔයා කියාගෙන යන්න ඇයි මාව තෝරගන්නේ? ඇයි පේපර් ක්ලාස් එකේ සහ රිවිෂන් එකේ තෝරගන්නේ? මගේ තියරි පන්තිත් යම් ප්‍රමාණයක් එනවා සමහර පාඩම් කවර් කරගන්න. සාමාන්‍යයෙන් මට අවුල් වෙලා තිබ්බේ ෆිසිකල් පාඩම් ටික වගේ තමයි සර්. මට ආරංචියක් ලැබුණා සර්ගේ ෆිසිකල් වල තාම හොඳ මට්ටමක තියෙන ෆිසිකල් පාඩම් ටික. ඒක නිසාම තමයි මම සර් තෝරගන්න ලොකුම හේතුව වුණේ. ඒ වගේම සර්ගේ පේපර් ක්ලාස් එකේ සාමාන්‍යයෙන් පේපර්ස් වලට අපි පාස් පේපර් එක ලියලා MCQ 40ක් ගැහුවට සර්ගේ පේපර් එක අපිට සාමාන්‍ය MCQ වෙන්නේ 20ක් වගේ. අන්න ඒ වගේ ලෙවල් එකක තමයි සර්ගේ පේපර් තිබ්බේ. කියන්නේ ඉතාමත් හොඳ මට්ටමක පේපර් තිබ්බා. තාරක් කිව්වා ෆස්ට් ෂයි එකේ කෙමිස්ට්‍රි එක C එකක් තියෙන්නේ. ඒතකොට දැන් මම මේ පාර රිසල්ට් එක කිව්වා. ඒතකොට දන්නවා කෙමිස්ට්‍රි වල මොකක් කියලාද? ඒකක් තියන්නේ. ෆස්ට් ෂයි එකේ කෙමිස්ට්‍රි MCQ කීයක් විතර වැදුනද? ෂයි එකේ කෙමිස්ට්‍රි MCQ 25යි සර්. මේ පාර MCQ කීයද? 44යි සර්. 44යි. 25 ඉඳන් 44 දක්වා තාරකට පුළුවන් වුණා වැඩි දියුණු කරගන්න. දැන් ඇත්තටම මේ බලන් ඉන්න නංගිල මල්ලට මේක මොනවද ඔයා කරා කියලා දැනගන්නනේ අපි මේ කතා කරන්නේ. පේපර් ක්ලාස් එකේ අපේ රිවිෂන් එකෙන් සහ ඊට පස්සේ ඔයා තියරි පාඩම් මගේ සමහර ඒවා. මොකද්ද ඔයා එකෙන් ගත්ත පන්නරය? ගත්ත පන්නරය කියන්නේ සර් ෆිසිකල් වල අපි ෆස්ට් ෂයි එකේ පාඩම් කරපු ෆිසිකල් පාඩම් සර්ගෙන් ඉගෙන ගත්ත කිසිම එහෙම පාඩම් කිරිල්ලක් තිබ්බේ නැහැ. සියල්ල තරකානුකූලයි. මෙලෝ දෙයක් يعني අපිට ස්ට්‍රෙස් නැතුව තර්කයෙන්ම විතරක් විද්‍යුත් රසායනද pH ද ඕන පාඩමක් ගොඩ දාගන්න හයියාවස. මගේ සාමාන්‍යයෙන් පේපර් එකකට වැඩිම ලකුණු කීයද ඇවිල්ලා තියෙන්නේ? වැඩිම ලකුණු ඇවිල්ලා ඇත්තේ මට 62. ඒතර ඔයාලට තේරෙනවා ඇති පේපර් ක්ලාස් එකක් තෝරගනිද්දී ඔයාලට නිකන් ලකුණු 90 ගණන් ඇවිල්ලා ඔයාව හිත සතුටු කරන පේපර් ක්ලාස් එකක් ඔබට හරියන්නේ නැහැ. ඉතින් තාරකයකට සාක්ෂි දරනවා ඇති. ඔයා පේපර් එක ලියනවා නම් ඔයා ලියන්න ඕන ක්වොලිටි පේපර් එකකට. ඒක සාමාන්‍ය විභාග මට්ටමට වඩා චුට්ටක් උඩින් තිබුණා නම් වැඩේ හොඳයි. ඔයා හිතන්න විභාග මට්ටමට වඩා ගොඩාක් පල්ලෙහාන් ලියන පේපර් එකකට ලියුවොත් ඔයාට මොකද්ද වෙන්නේ? විභාගෙට ගියාට පස්සේ ඔයා එච්චර කාල පේපර් ක්ලාස් එකේ ලියපු පේපර්ස් වලට වඩා විභාග පේපරේ අමාරුයි. ඒතර ඔයා එතරම් මානසිකව දැටෙනවා. තාරකට කොහොමද දැවුනේ? අපේ පේපර්ස් ලියලා කෙමිස්ට්‍රි පේපරේ දවසේ කොහොමද දැවුනේ? එන ලේසියෙන් අපි පාස් පේපර් එකක් කරත් ඒ පේපරේට ගියත් ටයිමින් අපි මැනේජ් කරද්දී සර්ගේ පේපරේ MCQ එකක් අපි සාමාන්‍යයෙන් විනාඩි 3ක් අරන් කරන MCQ සාමාන්‍යයෙන් අපි පාස් පේපර් එක තප්පර 4න් 5න් ගොඩදාලි ඉවරයි. The Lion's Mark in Chemistry. Viraj Activities.